මේ වැඩසටහන් භාෂාත්‍රයකින් සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රචාරය වෙනකොට මිනිස්සු මොන භාෂාවේ හිටියත් මේක දැනගන්නවා මෙහෙම දේවල් තියෙනවා කියලා. දැන් මෙතනදී අදහස් කරන්නේ නැහැ මේ එක කොට්ටාසයකට එක ජන කොට්ටාසයකට එහෙම නැත්නම් එක සංස්කෘතියකට එහෙම එකක් නෙමෙයි. තියෙන්නේ මොනවද? ඒක එලිපෙහෙලි කරලා පෙන්වන්න ඕන. ඒ පෙන්වීම මෙච්චර කාලයක් සිද්ධ වුණේ නැහැ. ඒව පෙන්වන්න නම් මේ ගැන ආදරයක් තියෙන, මේ දැන් කැක්කුමක් තියෙන, මේ රටට ආදරයක් තියෙන අපේ තරුණ පිරිස් මේකට සම්බන්ධ වෙනවා. දැන් ඒ වැඩේ සිද්ධ වෙලා තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා. දැන් මේ වැඩසටහන් නිෂ්පාදනය කරන්නේ අපේ බොහොම තරුණ පිරිසක්. ඉතින් ඒක මම හිතන්නේ රටට ලොකු ආඩම්බරයක් වෙයි. කලින් මොකක් හරි කරන්න වුණාම වෙන ආයතන වලට දැනුම් දීලා ඒ අයගේ සහයෝගයෙන් යම් වැඩසටහන් කරා. දැන් හැබැයි කිසි බයක් වෙන්න දෙන්න දැන් මේක පූර්ණ කාලීනව මේ තරුණ පිරිසක් යොදාගෙන තියෙනවා CCF TV crew එහෙම නැත්නම් CCF රූපවාහිනී කණ්ඩායම. ඉතින් මේක දීර්ඝ කාලීන වශයෙන් මේක දවසින් දවස වැඩසටහන් මේක නවත්තන්නෙම නැතුව අපි ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා.